සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න ඔයාලට පොඩ්ඩක් වටින වීඩියෝ එකක් වෙවි. මොකද කලින් මම පපඩම් හදන වීඩියෝ එකක් දැම්ම. ඒකෙදි හොයාගන්න බැරි දේවල් කිසිම දෙයක් මේකෙදි ඕන වෙන්නේ එකම එක පිටිවර්ගයකින් මේ පපඩම් එක අපිට හදාගන්න පුළුවන් ගෙදරදීම. ඉතින් ඔයාලට පේනවනේ ලස්සන පාට පපඩම් කඩේ විදියටම තියෙනවා. ඒ රසටම අපිට ඕන විදියට හදාගන්න පුළුවන් පිරිසිදුව. ඉතින් මෙන්න මේ පපඩම් එක හදාගන්න මෙන්න මේ හාල් වර්ගය තමයි ඕන වෙන්නේ. ඉතින් මේ නාඩු තඹපු හාල් කියන්නේ ඉතින් සුදු නාඩු. ඉතින් ඔයාලට කීරි සම්බ ගන්න පුළුවන්, සුදු කැකුළු ගන්න පුළුවන්. ඉතින් මේක හොඳට හොදගෙන පෙඟෙන්න තියා ගන්න ඕනේ. ඉතින් මේක පෙඟෙන තරමට අපේ පපඩම් එක හොඳට පිපිලා එන්න අවස්ථාව වැඩි. ඉතින් ඒක මුළු රැයක් පෙඟෙන්න තියලා හොඳට වේලලා ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් හාල් කෑලි තියෙන්න බෑ මේ මිශ්‍රණයේ. හොඳට කොටලා හලා ගන්න ඕන. ඉතින් ග්‍රෑම් 150ක් වගේ හාල් ගත්තම හොඳටම ඇති. මොකද වතුරත් එක්ක මිශ්‍ර වෙනකොට මේක ගොඩක් වෙනවා. ඉතින් ඔයාලගේ පොඩි අයට ගෙදරදී සෞඛ්‍ය ආරක්ෂිතව මේ වගේ හාල් ටිකකින් විතරක් ඔයාලට රස පපඩම් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ලිපේ තියාගන්න පුළුවන් භාජනයකට වතුර කෝප්ප 4ක් දාගත්තා. ඉතින් මේ වතුර ගත්ත කප් එකෙන්ම පිටි කෝප්පයක් දාගන්න ඕනේ. ඉතින් ඒක තමයි හරි ගාන. ඉතින් ලුණු පිංච එකක් දාගෙන මේ විදියට කවලම් කරලා අපි ලිප ඔන් කරගන්න ඕන. ඉතින් ලිප ඔන් කරලා හැඳි ගාගෙන තමයි තියෙන්නේ. ඉතින් පිටි කැඩිති නැති වෙන්න හැඳි ගා ගන්න ඕන. ඉතින් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන හැඳි ගාගන්න කියලාත් කියනවා. ඉතින් ටික වෙලාවක් යනකොට උකු මට්ටමට එනවා. දැනුත් ඔයාලට පේනවනේ ගොඩක් උකු වෙලා. ඉතින් මේක ගොඩාම උකුත් නැති, ගොඩක් දියාරුත් නැති මට්ටමට එනකන් අපි ලිපේ තියාගන්න ඕනි. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ඔයාලට පේනවනේ පොඩි අමුද්‍රව්‍යකින් ගොඩක් වෙලා යන්නේ නැතුව පපඩම් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මට්ටමට ආවම අර ඔයාලට පේනවද විනිවිද පේනවා වගේ පිටි මිශ්‍රණය තියෙනවා. ඉතින් ඒක ලිපෙන් අයින් කරගෙන අපිට පාට දාගන්න අවශ්‍ය ප්‍රමාණයට අපි වෙන් කර ගන්න ඕනේ. ඉතින් මම පාට 3ක් එකතු කරගන්න නිසා පාට 3 කොටස් 3කට මම මේක එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කලින් දාන්නම අවශ්‍ය නැහැ. ස්වාභාවික කලරින් තියෙනවා රතු වල, නිල් කටරොළු, කහකුරු ටිකක්. ඉතින් අන්න වගේ පාට එකතු කරලා හදා ගන්න පුළුවන්. නැත්නම් සුදු පාටටම හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ පාට ටික කවලම් කරලා පයිපින් බෑග් එකකට දාගන්න තමයි මම හදන්නේ. ඉතින් පයිපින් බෑග් නැති කට්ටියට බෝතල් මුඩියක් සිදුරු කරලා බෝතලයකට දාගන්න පුළුවන්. ප්ලාස්ටික් නැත්තම් ඉටි කොලයක් මේ පයිපින් බෑග් එකක් විදිහට කපලා අලවලා හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ පාට දාගත්තු ටික පයිපින් බෑග් වලට දාලා මම දැන් පපඩම් ටික හදාගන්න තමයි හදන්නේ. ඉතින් මේ පපඩම් ටික තුනී කරගන්න ඕනි කෙසේ කොලයක. මොකද ටිෂු ඔයිල් පේපර් වල දාන්න එපා. ඔයිල් පේපර් එක දැම්මොත් අනිවාර්යයෙන්ම මේක ගලව ගන්න බැරි වෙනවා. මට ඒකේ දේ උනේ හින්දා තමයි මම කියන්නේ. ඒ නිසා කෙසේ කොලේ ගොඩක්ම ආරක්ෂිතය වගේම අපිට ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් කෙසේ කොලයක් අරගෙන තෙල් ගාලා හෝ නොගා මේ ටික පපඩම් ටික අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් කෙසේ කොළ ටිකක් මම ටීපෝ එක උඩින් තියලා තෙල් ටිකක් ගාලම තමයි තියෙන්නේ. ඉතින් මේ විදියට දැන් මම එකින් එක අපි කැමති හැඩයකට පපඩම් ටික අතුරු ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තීරුව ඝනට නෙමේ මහතට හැදුවොත් පපඩම් එකත් අර ලොකු කොට එනවා. ඉතින් ඔයාලා කැමති හැඩයකට හාට් නැත්නම් රවුමක් අර කඩේ තියෙන විදියට හදාගන්න පුළුවන්. ඉතින් කඩේ තියෙන විදියටම ලස්සනට ඉතින් අපිට ගන්න බෑනේ. ඉතින් මේ විදියට මම එක හැඩ වලින් පපඩම් ටික හදාගන්න මිශ්‍රණයෙන් එක පාට වලින් හදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට ගෙදරදීම ඔයාලගේ බබාලට හදලා දෙන්න. ඉතින් මම කලරින් දැම්මට ඔයාලට දාන්න අවශ්‍ය නැහැ. ඔයාලට ස්වාභාවික පාට දාලා හදාගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක නිසා දැම්මේ මට ස්වාභාවික කලරින් හොයාගන්න බැරුණා. ඒ නිසා මම තිබුණ නිසා එකතු කරා. ඉතින් මේ විදියට ඒ ටික ඔක්කොම ටික කෙසෙල් කොළ වලට අතුරගෙන ඉවරයි. දැන් තද්ද අවුවේ තියන්න ඕන. ලාව්වේ නම් තියන්න එපා.
තද අවුවේ තියන්න දවස් දෙකක් විතර යද්දි මේක හොඳට වේලෙනවා. ඉතින් මම වරුවකින් වගේ තමයි තිව්වේ. දවසින් භාගයක් විතර ගියාට පස්සේ තිව්වේ මේ බලන්න කෙසේ කොළ ටික ඇකිලෙලා අරවත් පපඩම් ටිකත් අතට ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හැමම තිව්වා. ඉතින් දැන් දෙවනි දවසේ දවසින් මට උදේවරු තියද්දි මට වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් හවස තමයි මේ. ඉතින් දෙවනි දවසේ හවස මම මේ ටික අතට ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන හින්දා වෙනම තැටියකට දාලා වේල ගන්න තමයි හදන්නේ. ඉතින් දවස් 3ක් මම මේ පපඩම් ටික හොඳට වේලා ගත්තා. මොකද පොඩ්ඩක්වත් එතමනේ තියෙන්න බෑ. එහෙම වුණොත් පිපිලෙන්නේ බෙදෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ පපඩම් හදලා බෝතලයකට දාලා උලම් වැදෙන්නේ නැති වෙන්න තියාගන්න ගොඩක් කල්. ඉතින් පොඩක් හරි නිකන් අර පෙඟෙන ගතියට තිබුණොත් අයිමත් අවුල් දාලා වේල ගන්න. ඉතින් මේ විදියට දැන් හොඳටම දැන් වේලා තියෙන්නේ අපිට මේක බෙද ගන්න. ඉතින් බෙදගatti ගොඩක් සැලකිලිමත් යුතු කරුණක් තියෙනවා. මම ඒකත් ඉස්සරහට කියන්නම්. ඉතින් මේ පපඩම් එකේ දැන් ඔයාලට පේනව නේද? අර ඉටි වලින් හදපු වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ පපඩම් එක තියෙන්න ඕන. නැත්තම් අර නිකන් අර මුරුක්කුවක් වගේ තිබුණොත් ඒක හරියන්නේ නැහැ. ඒකෙදිත් යන්තම් පිපෙනවා. ඒත් හොඳටම පිපෙන්නේ නැහැ. මේ තියෙන කඩේ පපඩම්. ඒ කඩේ පපඩමක් වගේම ඉටි වගේ ස්වභාවය අපි ගෙදර හදපු පපඩම් එකෙත් තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා හරියටම ඒ විදිහටම හදාගත්තොත් මේ විදිහේ පපඩම් හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු බෙදගන්න විදිය. ඉතින් බෙදගatti තෙල් ටික හොඳටම රත් වෙලා තියෙන්න ඕනේ. තෙල් බාගෙට රත් වුණාම පපඩම් ටික දාන්න එපා. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ පපඩම් එකතු කරගන්න. එතකොට හොඳට පිපිලා එනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම පපඩම් ටික හදාගත්ත. වලට පේනවා ලස්සනටම පිපෙනවා. හරිම රසයි. හාල් වලින් හදපු හින්දා ගොඩක් රසට තියෙනවා. ඉතින් ස්නැක් එකක් විදිහට හදා ගන්න පුළුවන්. මේකට ලුණු වගේම ඔයාලට කැරි මිරිස් ගම් බිස්කුට් එකතු කරගන්න පුළුවන්. සීසනින් පවුඩර් එකතු කරගන්න පුළුවන් ඕන නම්. ඉතින් එතකොට ඒකේ රසෙත් වෙනස් වෙනවා. ස්නැක් එකක් විදිහට කන්නත් පුළුවන්. ඉතින් ඔයත් හදලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න try කරලා බලන්න. ඉතින් මේ විදිහට තමයි මම පපඩම් ටික හදාගත්තේ එකම අමුද්‍රව්‍යකින්. මොකද කලින් දාපු වීඩියෝ එකේ ගොඩක් අයට මඤ්ඤොක පිටි හොයාගන්න බැරි නිසා වෙන ආදේශක හෙව්වා ඒ විදියට. ඉතින් ඒ නිසා මම එකම පිටි වර්ගයකින් කොහොමද ලස්සන පපඩම් හදාගන්න කියලා වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් ඔන්න මේ වගේ රසබර වීඩියෝ එකක් ආයෙත් තරම් එනකන් ඔයාලා ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. බුදු සරණයි.